අනේ මම මේ කිව්වට මං හිතුවේ නෑ මේ කකුලටයි කියලා. තිස්සේ ඉඳලා ඉතින් ඔය එක පොඩි කෑම හදලා කොළ ජාති විකුණලා කොස් කපලා තමයි ඉතින් දැන් මෙයාගේ කකුල් දෙක දෙකට අමාරුනේ ඉතින් බෙහෙත් ගන්නවා ඉතින් හොඳ වීමකුත් නැහැ ඉතින් දැන් ඕක තමයි ඉතින් කරන රස්සාව. සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන. ඇන්ටි මේ අනුර මාමා කොහෙද ඉන්නේ? මොනවා මොනවද? මේ අර මේ කකුල පොඩ්ඩක් අර මේ වෙලා තියෙන කොළපාට ත්‍රිවිලක් තියෙන්නේ. එයා ඉන්නේ උඩ පාක් එකේ. උඩ පාක් එකක් තියනවද? ඔව්. හරි මං එතනට ගිහලා බලන්න. හරි. අංකල්. මම මතකද? මොකද මම මතක වෙන්නේ? ඉතින් කොහොමද ඉතින් ජීවිතේ? වරදන්නේ ඔය ගෙවිලා යනවා. ඉතින් ඉන්දියාප්ප ටිකක් අම්බලා ඉන්නවා ඔය අංකල් හොයාගෙන තමයි මම මේ අද ආවේ. මොකද දන්නේ මේ පැත්තේ. අපි එදා දාපු වීඩියෝ එකකින් ගොඩක් අය ඔයාගේ විස්තර අහලා තිබ්බා මේ account details දිනවද කියලා උදව් කරන්න. ඉතින් ඒක නිසා මේ ඉල්ල ගන්න කියලා ආවේ. නැත්තම් මේ ගොඩක් අය මේ බොරු කරනවා කියලා හිතනවානේ. නැත්තම් අපි දානවා කියලා හිතන ඒක නිසා අපි ඉතින් ආවා අංකල් හොයාගෙන අංකල්ගෙම විස්තර ටික අංකල්ට කියන්න කියලා. ඉතින් අංකල්ට කියන්න පුළුවන් account number. account number නම් ඉතින් ඇන්ටිගෙම තමයි අහගන්න ඕනේ. එහෙමද? අපි මේ ළඟ තියෙන්නේ ගේ අපි එතෙන්ට යමු නේද? අපි එහෙනම් ගෙදරට යමු එහෙනම්. හොඳයි. මේ අර පුතා ඉදිල්ලා. ඉතින් කොහමද? කොහොමද ඉතින්? මම මේ පොඩි තනකොටියක් ඉදුණා පුතේ වත්තේ. අර බැංකු පොත අරන් අනේ මම ටක් ගාලා ගිහිල්ලා අරන් එනවා. අනේ පුතේ මේකේ සල්ලි නෑ මහත්තයෝ පුතේ. මෙන්න එච්චරයි. නම්බර් එක කියන්නකෝ බලන්න. ෆෝන් නම්බර් එකද? ෆෝන් නම්බර් ඉස්සෙල්ලා account number එක කියන්න. account number එක කියන්න මහත්තයෝ. පේන්නේ නෑ පුතේ ඒකත් බලා ගන්න. 11යි 76යි 51යි 95යි 41යි 90. කොහෙද බැංකුව? සම්පත් බැංකුව මත්තේගොඩ. ඉතින් අපිට කියන්නකෝ බලන්න දෙන්නගේ ආදර කතා ගැන පොඩ්ඩක්. අපි දෙන්න ඉතින් කාලයක් තිස්සේ ඉඳලා ඉතින් ඔය එක පොඩි කෑම හදලා කොළ ජාති විකුණලා කොස් කපලා තමයි ඉතින් දැන් මේ මෙයාගේ කකුල් දෙක දෙකට අමාරුනේ ඉතින් බෙහෙත් ගන්නවා ඉතින් හොඳ වීමකුත් නැහැ ඉතින් දැන් ඕක තමයි ඉතින් කරන රස්සාව. අපි දැන් මේ විස්තරات දානවා. එතකොට ඕගලන්ට කට්ටිය උදව් කරයි. හොඳයි මහත්තයානේ ගොඩාක් පින් සිද්ධ වෙනවා. හරි. එහෙනම් මේක තියාගන්නකෝ දැනට. අනේ තෙරුවන් සරණයි. අපි ගිහින් එන්න. අංකල් එහෙනම් මාපොඩ පාරට දානවද? හොඳයි.